අයිබෝන් කියලා පිළිගන්නවා ස්ටඩි ටිප්ස් CMR YouTube නාලිකාව හරහා අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාව තුළ නීතිඥවරයෙක් වීමට තියෙන අවස්ථා සහ ඒ හරහා කොහොමද නීතිඥ වෘත්තියට පිවිසෙන්නේ කියන එක පිළිබඳව. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම් අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. වීඩියෝ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම comment කරන්න. එහෙනම් අපි වීඩියෝ එකේ ඉස්සරහට යමු. Study tips with CMR. මුලින්ම අපි කතා කරලා ඉමු ලෝ කොලෙජ් එක සම්බන්ධව. මේ ලෝ කොලෙජ් එක හරහා පමණයි ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥයන් බිහි කරන්නේ ශ්‍රී ලංකාව තුළ. ඒ කියන්නේ ඔයා වෙන යුනිවර්සිටි එකකින් ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක් කියලා හිතන්නකෝ. ඒකෙන් නීතිවේදී උපාධියක් කම්ප්ලීට් කරාට පස්සේ ඔයාට ලැබෙන්නේ නීතිවේදී කියන තනතුර. හැබැයි ඔයාට ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥයෙක් වෙන්න ඕන නැත්නම් ඇටර්නි ඇට් ලෝ කෙනෙක් වෙන්න ඕන නම් ඔයා අනිවාර්යෙන් ලෝ කොලෙජ් එකේ ෆයිනල් ඉයර් එක්සෑම් එක ලියන්න ඕනේ. එතනින් පස්සේ තමයි මාස 6ක ට්‍රේනින් එකකින් පස්සේ ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥයෙක් විදිහට දිවුරුම් දීමට අවස්ථාව ලැබෙන්නේ. අපි මුලින්ම කතා කරලා ඉමු ලෝ කොලෙජ් එකට ඇතුළත් වීමට අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා. මේ ලෝ කොලෙජ් එක හරහා ඔයාලට ලබා දෙන්නේ උපාධියක් නෙවෙයි. මේකෙදි ලබා දෙන්නේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක්. ඒ කියන්නේ ඇටර්නි ඇට් ලෝ කියන තනතුරට අදාළ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක තමයි ඔයගොල්ලන්ට ලබා දෙන්නේ. මේ සඳහා ඔයා ඇතුළත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා අපුස සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි භාෂාව සහ මාධ්‍ය භාෂාවට සී සාමාර්ථ සහිතව අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා තියෙන්න ඕනේ. ඊට අමතරව අපොස උසස් පෙළ විභාගයේ ඕනෙම ශෛ එකකදී ප්‍රධාන විෂයන් 3කින් සමත් වෙලා තියෙන්න ඕනේ C2යි S1ක් සහිතව. ඒ කියන්නේ අනිවාර්යෙන් සම්මාන දෙකක් සහිතව ඔයා විෂයන් 3කින් සමත් වෙලා තියෙන්න ඕනේ. කියන්නේ ඇතුළත් වෙන්න පුළුවන් අවම රිසල්ට් එක තමයි C2යි S1. ඊට වඩා වැඩි රිසල්ට් එකක් හරි ඒ රිසල්ට් එක හරි ඔයාලට තියෙන්න ඕනේ. මේ සඳහා ඉල්ලුම් කරන්න. මේ සඳහා තෝරාගන්නේ තෝරා ගැනීමේ පරීක්ෂණයකින්. මේකට ඉතින් ඩිස්කෝ එක අදාළ වෙන්නේ නැහැ. ඔයාට මම අර කලින් කියපු සුසුකම් තියෙනවා නම් මේ සඳහා ඔන්ලයින් ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙනවා. මෙතනින් පස්සේ ලෝ කොලෙජ් එක හරහා පවත්වනවා තෝරා ගැනීමේ පරීක්ෂණයක්. මේ තෝරා ගැනීමේ පරීක්ෂණය ශ්‍රී ලංකාව තුළ පවතින තෝරා ගැනීමේ පරීක්ෂණ අතරින් ඉතාමත් තරඟකාරී තෝරා ගැනීමේ පරීක්ෂණයක්. මේ තෝරා ගැනීමේ පරීක්ෂණයෙන් වසරක් සඳහා ලෝ කොලෙජ් එකට 200ත් 230ත් අතර ප්‍රමාණයක් බඳවා ගන්නවා. මේ විදිහට තමයි ඔයාට ලෝ කොලෙජ් එකට සිලෙක්ට් වෙන්න තියෙන්නේ. ලෝ කොලෙජ් එකේ ලෙක්චර් පවත්වන විදිය ගැන කතා කරොත් ඔයගොල්ලන්ට සතියේ දවස් 5 8 ඉඳලා 4 වෙනකන් ලෙක්චර් පවත්වනවා. ඒ වගේම මේක ඔයගොල්ලන්ට ෆුල් ටයිම් කරන්න වෙනවා. ඊට අමතරව ඔයා මේකෙදි පවත්වන එක්සෑම් අනිවාර්යෙන් සමත් වෙන්න ඕනේ. ඔයාට මේකෙදි ලෙක්චර් තියෙන සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන්. හැබැයි ඔයාට එක්සෑම් මාධ්‍ය තුනෙන්ම කරන්න පුළුවන්. ඒ කියන්නේ ලෙක්චර්ස් ඉංග්‍රීසි වලින් තිබ්බට ඔයාට එක්සෑම් ලියද්දි කැමති නම් සිංහල භාෂාව, එහෙම නැත්නම් දෙමළ භාෂාව, එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාව තෝරාගෙන ඔයාට විභාග ලිවීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔයාට භාෂාව ලොකුවට ගැටලුවක් වෙන්නේ නැහැ මේකෙදි අධ්‍යාපනය ලබාගෙන යද්දී. ලෝ කොලෙජ් එකේ ඔයා මේ අවුරුදු 3 සාර්ථකව ඉගෙන ගත්තට පස්සේ මේ පාඨමාලාව නිම කිරීමෙන් පස්සේ ඔයාට ඇටර්නි ඇට් ලෝ කියන ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක හම්බ වෙනවා. එතනින් පස්සේ ඔයගොල්ලන්ට රජයේ නීතිඥයෙක් විදියට වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පෞද්ගලික ලෝ කෙනෙක් විදියට වැඩ කරන්න පුළුවන්. නැත්නම් පෞද්ගලික අංශයේ නීති නිලධාරියෙක් විදියට වැඩ කරන්න පුළුවන්. මේ වගේ අවස්ථා විශාල ප්‍රමාණයක් තියෙනවා. ගවර්න්මන්ට් ලෝ කෙනෙක්ගේ සැලරි එක ගැන ගොඩක් කට්ටිය අහලා තිබ්බා. ඒ ගැන කතා කරොත් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ලක්ෂයකට වඩා වැඩි වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ දේවල් තමයි ලෝ කොලෙජ් එක ගැන කතා කරන්න තියෙන්නේ. අපි ඊළඟට බලමු ශ්‍රී ලංකාව තුළ ලෝ කෙනෙක් වෙන්න තියෙන අනිත් අවස්ථා මොනවද කියලා. ඊළඟට තියෙන ප්‍රධානම අවස්ථාව තමයි ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක ලෝ ෆැකල්ටි එකකට සිලෙක්ට් වෙන එක. ඒ කියන්නේ ඔයා උසස් පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල අරගෙන එතනින් පස්සේ කැම්පස් පොත හරහා ඔයා නීති පීඨ සඳහා ආයුධම් කරන්න ඕනේ. නීති පීඨ පවතින්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ, ඒ වගේම ලෝ ෆැකල්ටි එකක් තියෙනවා යාපනයේ විශ්වවිද්‍යාලයේ, ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලෝ ෆැකල්ටි එකක් තියෙනවා. මේ සඳහා සිලෙක්ට් වෙන්න නම් ඔයගොල්ලෝ ඕනෑම විෂය ධාරාවකින් ඉහළ ප්‍රතිඵල ලබාගෙන තියෙන්න ඕනේ. කියන උදාහරණයක් විදිහට ඉසෙඩ් ස්කෝර් එක 2කට වඩා වැඩියෙන්වත් පවතින්න ඕනේ. මෙහෙම වුණොත් තමයි ඔයාට මේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක ලෝ ෆැකල්ටි එකකට නැත්නම් ලෝ ඩිපාර්ට්මන්ට් එකකට සිලෙක්ට් වෙන්න chance එක ලැබෙන්නේ. ලෝ ෆැකල්ටි වල ලෙක්චර්ස් යන විදිය ගැන කතා කරොත් ඔයගොල්ලන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය තුලදී භාෂා තුනෙන්ම මේ උපාධි පාඨමාලාව හැදෑරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ යාපනයේ විශ්වවිද්‍යාලයේ ලෙක්චර්ස් යන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විතරයි.
මේ විදිහට ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට ඔයා ඇතුළත් වෙලා ලෝ ෆැකල්ටි එකකින් ඒ LLB උපාධි පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් පස්සේ ඔයා ලෝ කොලේජ් එකට ඇතුළත් වෙලා ෆයිනල් එක්සෑම් එක ලියන්න ඕනේ. මේ ෆයිනල් එක්සෑම් එක ලියලා ඒක සමත් වෙලා ඔයා ආධුනික නීතිඥයෙක් විදිහට මාස 6ක කාලයක් වැඩ කරාට පස්සේ තමයි ඔයාට ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙක් විදිහට දියුරුම් දෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඔයා මේ උපාධිය විතරක් ලබාගෙන තිබ්බොත් ඔයාට ලැබෙන තනතුර නීතිවේදී කියන තනතුර. ඔයාට ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥයෙක් වෙනවා නම් අනිවාර්යයෙන්ම මම කලින් සඳහන් කරා වගේ ලෝ කොලෙජ් එකේ ෆයිනල් එක්සෑම් එක ලියන්න ඕනේ. අපි බලමු ඊළඟ අවස්ථාව මොකක්ද කියලා. ඊළඟ අවස්ථාව තමයි ඕපන් යුනිවර්සිටි එකේ LLB උපාධි පාඨමාලාව. මේකත් ඉතාමත් තරංකාරී උපාධි පාඨමාලාවක්. ඕපන් යුනිවර්සිටි ගැන කතා කරොත් ඕපන් යුනිවර්සිටි එකත් රජයේ විශ්වවිද්‍යාලයක්. මේ හරහා ඔයගොල්ලන්ට නීතිවේදී උපාධිය හැදෑරීමේ හැකියාව තියෙනවා. මේක විශේෂත්වය තමයි ඕපන් යුනිවර්සිටි එකේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමයක් පවතින නිසා ඔයාට ජොබ් එකක් කරන ගමන් වුණත් මේ උපාධි පාඨමාලාව හැදෑරීමේ හැකියාව තියෙනවා. මේ සඳහා ඇතුළත් වීමේ සුදුසුකම් ගැන කතා කරොත් ඔයගොල්ලන්ට අපොසුසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් එස්සාමාර්ථ 3ක් තියෙනවා නම් මේ සඳහා ඇතුළත් වීමේ අවස්ථාව තියෙනවා. හැබැයි මේ සඳහා තෝරගන්නේ තරඟ විභාගයක් මගින්. මේ තරඟ විභාගය ඉතාමත් තරඟකාරී. ඇප්ලිකේෂන් විශාල ප්‍රමාණයක් ආවත් ඉතාමත් සුළු පිරිසක් තමයි මේ උපාධි පාඨමාලාව සඳහා තෝරගන්නේ. මේ ඕපන් යුනිවර්සිටි එකෙත් LLB උපාධි පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් පස්සේ ඔයගොල්ලන්ට නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට පෙනී ඉඳලා ඒක සමත් වෙලා මම කලින් සඳහන් කරා වගේ ජූනියර් ලෝයර් කෙනෙක් විදිහට මාස 6ක් වැඩ කරලා එතනින් පස්සේ ඔයාට ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥයෙක් විදිහට දියුරුම් දීමේ හැකියාව තියෙනවා. මේ විදිහට තමයි ඔයගොල්ලන්ට මේ ඕපන් යුනිවර්සිටි එක හරහා නීතිඥ වෘත්තියට පිවිසෙන්න තියෙන්නේ. මේ සඳහා වියදම් වෙන මුදල ගැන කතා කරොත් ඔයගොල්ලන්ට ලක්ෂ 3කට වඩා අඩු මුදලක් තමයි ඕපන් යුනිවර්සිටි එක හරහා මේ උපාධි පාඨමාලාව හදාරන්න වියදම් වෙන්නේ. ඒකට හේතුව තමයි ඕපන් යුනිවර්සිටි එකේ උපාධි පාඨමාලා හදාරද්දී 70%ක වියදම දරන්නේ රජය විසින්. ඕපන් යුනිවර්සිටි එකට සහ ලෝ කොලෙජ් එකට ඔයගොල්ලෝ සිලෙක්ට් වෙන එක ප්‍රධාන වශයෙන්ම තීරණය වෙන්නේ තෝරා ගැනීමේ පරීක්ෂණය මගින්. මේ තෝරා ගැනීමේ පරීක්ෂණය පිළිබඳව ඔයාලට වැඩි විස්තර දැනුවත් කිරීම සඳහා අපි මේ වෙද්දි ගෲප් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒකට අදාළ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. අනිවාර්යෙන් ඒ ගෲප් එකට සම්බන්ධ වෙන්න. ඒ හරහා ඔයගොල්ලන්ට මේ අභියෝගතා පරීක්ෂණ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමේ හැකියාව තියෙනවා. අපි බලමු ඊළඟට ඔයගොල්ලන්ට නීතිඥ වෘත්තියට පිවිසෙන්න තියෙන අවස්ථාව මොකක්ද කියලා. ඊළඟට තියෙන අවස්ථාව තමයි කොතලාවල ඩිෆෙන්ඩ් යුනිවර්සිටි. මේ හරහා ඔයගොල්ලන්ට LLB උපාධි පාඨමාලාව හදාරලා එතනින් පස්සේ මම කලින් සඳහන් කරා වගේ ලෝ කොලෙජ් එකේ ෆයිනල් එක්සෑම් එක ලියලා එතනින් පස්සේ ජූනියර් ලෝයර් කෙනෙක් විදිහට මාස 6ක් වැඩ කරලා ඔයගොල්ලන්ට ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙක් විදිහට දියුරුම් දීමේ හැකියාව තියෙනවා. KDU එක සඳහා ඇතුළත් වීමේ සුසුකම් ගැන කතා කරොත් ඔයගොල්ලන්ට ඉතිරි ස්කෝර් එක බලපාන මේ සඳහා ඇතුළත් වෙන්න. ඒ වගේම තෝරා ගැනීමේ පරීක්ෂණයක් තියෙනවා. ඒව සමත් වෙන්න ඕනේ. ඊට අමතරව ඔයගොල්ලන්ට O level ඉංග්‍රීසි භාෂාව සඳහා C සාමර්ථ්‍යයක් තියෙන්න ඕනේ. මේ දේවල් සම්පූර්ණ කරලා තිබ්බොත් තමයි ඔයාට මේ කොතලාවල ඩිෆෙන්ඩ් යුනිවර්සිටි එකට ඇතුළත් වීමේ හැකියාව තියෙන්නේ. කොතලාවල ඩිෆෙන්ඩ් යුනිවර්සිටි එකට ඔයගොල්ලන්ට ඩේ ස්කෝලර් කෙනෙක් විදිහට සහ කැඩෙට් විදිහට ඇතුළත් වීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ කැඩෙට් විදිහට ඇතුළත් වුණොත් ඔයගොල්ලෝ අනිවාර්ය සේවා කාලයක් විවිධ හමුදාව යටතේ සේවය කරන්න ඕනේ. මේ විදිහට ඉගෙන ගද්දී ඔයගොල්ලන්ට මාසිකව දීමනාවක් රජය විසින් ලබා දෙනවා. ඔයා ඩේ ස්කෝලර් කෙනෙක් විදිහට මේ සඳහා ඇතුළත් වුණොත් ඔයාට උපාධි පාඨමාලාවට අදාළ වියදම් වෙන මුදල ගෙවන්න සිද්ධ වෙනවා. ඩේ ස්කෝලර් කෙනෙක් විදිහට ඔයා මේකට සම්බන්ධ වුණොත් අනිවාර්ය සේවා කාලයක් ත්‍රිවිධ හමුදාව යටතේ සේවය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ සඳහා ඩේ ස්කෝලර් කෙනෙක් විදිහට ඇතුළත් වෙන්නත් ඉතාමත් තරඟකාරී. ඔයගොල්ලෝ ඉසෙට් ඩිස්කෝ එකට අමතරව මේකෙන් පවත්වන ඒ අදාළ ඉන්ටර්විව් සහ ඇපිටියුඩ් ටෙස්ට් සමත් වෙන්න ඕනේ. එතනින් පස්සේ ඔයගොල්ලන්ට ලංකාව තුල නීතිඥවරයෙක් වෙන්න තියෙන අන්තිම අවස්ථාව තමයි ප්‍රයිවට් යුනිවර්සිටි එකකට යන එක. හැබැයි මේ ප්‍රයිවට් යුනිවර්සිටි එකකට ගිහිල්ලා LLB උපාධිය සම්පූර්ණ කරලා මම අර කලින් කියා වගේ ලෝ කොලෙජ් එකේ ෆයිනල් එක්සෑම් එක විතරක් ලියන්න බෑ. ඔයා මේ ප්‍රයිවට් යුනිවර්සිටි එකකින් LLB උපාධිය සම්පූර්ණ කරනවා නම් ලෝ කොලෙජ් එකේ ඔයා මුලින් ඉඳලා තිබ්බ හැම එක්සෑම් එකක්ම ලියලා තමයි අර කලින් කිව්වා වගේ ජූනියර් ලෝයර් කෙනෙක් විදිහට වැඩ කරලා එතනින් පස්සේ දියුරුම් දීමේ හැකියාව තියෙන. ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකින් ඔයා LLB උපාධිය සම්පූර්ණ කරන එකේ වාසිය තමයි ඔයාට ලෝ කොලෙජ් එකේ 3rd year එකේ එක්සෑම් එක නැත්නම් අවසන් වසර විභාගයට විතරයි පෙනී සිටින්න අවශ්‍ය වෙන්නේ. මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අපේ channel එක තවම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්.